Hello guys, good morning, good evening. ये मैच का बेल्जियम वर्सेस स्पेन सामान्‍යයෙන් ෆස්ට් ටයිම් එක හෆ් ටයිම් එක ඉවරනකන් ගෝල්ස් තිබෙන හැම ඒගොල්ලන්ට යෝමාල් හෙට මේට පිච් එක පුරාම ඉතින් මූමට්ස් තිබ්බ ඉතින් ඔගොල්ලෝ දකින්න ඇති මැච් එක පුරාම මෙයාගේ නම කියනවා යමිල් යමිල් යෝමාල් ඒ නම ටිකටම හැනවා ඒකට පොඩ්ඩක් බැලුව කවුද මේ කියලා එදා මැච් එකෙත් එහෙම මොකද යාගේ නම දිගටම කියන ඇත්තට මාර ඇක්ටිව් පිච් එකේදී මේ බෑඩ් ලක් මේ ස්කෝර් කරන්න බෑ ගෝල්ස් හැබැයි ඉතින් හැම වෙලේම ඇක්ටිව් මේ ස්ට්‍රයිකර්ස්ලාට මේ අරන් දෙනවා මිඩ්ෆීල්ඩ් කෙනෙක් විතර බෝලේ අරන් දෙනවා මේ you don't believe he's just 18 years old යාගේ වයස අවුරුදු 18යි පොඩි කොල්ලෙක් මේ හිචි කොල්ලෙක් ඉතින් හිතන්න ඉතින් අවුරුදු 18 දී FIFA තමන්ගේ රට බෙල්ජියම් රෙප්‍රසන්ට් කරන්න තමයි ලකියා. යාගේ බර්ත්ඩේ එක මේ සන්ඩේ එනවා 90th බර්ත්ඩේ එක. එදා ඔඩියන්ස් එකේදී පෙන්නුවා යාගේ මං හිතන්නේ කස්රින් බර්ත්ඩේ කට්ටියම පෙන්නුවා. ඉතින් ඒක පොඩ්ඩක් වයිරල් වෙලා තියෙන පොඩි කොල්ලෙක් හිටියා මේ යාට මේ චියර් කරනවා. ගොඩක් ඇවිල්ලා තිබ්බ සෙලිබ්‍රිටිස්ලා ඊයා කවුද මේ ඊයේ මෙයා බ්‍රැඩ් ෆිට් හිටියා. මැච් එක බලන්න ඇවිල්ලා. මේ මැච් එකේදී මුලින්ම ගෝල් එක ස්කෝර් කරේ මේගොල්ලෝ ස්පේන්ලා ස්කෝර් කරේ. පස්සේ ආ බෙල්ජියම් ස්කෝර් කරා. මෙතන පොඩි සිද්ධියක් වුණා මේ කවුද අපේ බෙල්ජියම් ගෝල් කීපර් ලමීල් යසේල් I don't know how to pronounce exactly the word. එයා ඉතින් අර මේ කේප් වලට තරම් ෆේමස් කෙනෙක් නෙමෙයි. හැබැයි හොඳට මේ ඩිෆෙන්ඩ් කරා ගෝල්ස් ටික. මෙයාව කාෆ් ඉන්ජරියක් හින්දා මේ සෙකන්ඩ් හයිඩ්‍රේෂන් බ්‍රේක් එකේදී ගියා යා. මම පීතේ රිකවර් වෙයි කියලා හැබැයි රිකවර් වුණේ නැහැ. ඊළඟ පිච් එකට ගලා ආයා ඉන්ජරි එක ඩැමේ මේ වැඩි වුණා. ඊට පස්සේ ඊළඟ සෙකන්ඩ් මේගොල්ලන්ගේ බෙස්ට් ඔෆිෂන් ටොලුඩෝට් එයා තමයි ගත්තේ පිච් එකට. එතකොට ඔබ්වියස්ලි ඔයගොල්ලෝ දන්නවා මේ මොකද වෙන්නේ මේ මේගොල්ලෝ වෝම් අප් නැහැ ඉතින් මැචස් වලට. ඒකින්ද යම් මේගොල්ලෝ සෙකන්ඩ් ස්ට්‍රයික් එකේදී මෙයාගේ ලොකු මිස්ටේක් එකක් වුණා. මොකද මිස්ටේක් එක ගෝල් එක හරියට අල්ලගත්තේ නෑ. ඊට පස්සේ සෙකන්ඩ් මම වීඩියෝස් එක දාන්නම්. දෙවෙනි එකත් ස්ට්‍රයික් කරා සෙකන්ඩ් ගෝල් එක ගත්තා. ඒතර too late මම හිතන්නේ 90 minutes ගිහිල්ලා extra 7 minutes තමයි දීලා තිබ්බේ. too late ඉතින් කොහොම හරි මැච් එක දිනුවා කවුද ස්පේන්ස්ලා ඉතින්. මේ හැබැයි ඉතින් හොඳ මේ කම්පිටිෂන් එකක් දුන්නා බෙල්ජියම් කට්ටිය. බලමු ඉතින් බෙල්ජියම් කවුද ෆ්‍රාන්ස් දැන් සෙමි ෆයිනල් සිලෙක්ට් වෙනවා මම හිතන්නේ next Tuesday තියෙන්නේ. අද සුපිරි මැච් එක නෝර්වේ against ඉංග්ලන්ඩ් බලමු හීත නාමයකද නැත්නම් ඇංගලෝ සෙක්ෂන්ස්ලාද දිනන්නේ කියලා. මැච් එක මෙහේ 8 o'clock තියෙන්නේ. පාන්දර මම හිතන්නේ දෙකට තියෙනවා ආජන්ටිනා versus ස්විට්සර්ලන්ඩ්. මම දැක ටිකක් වයිරල් වෙලා යනවා මොකද්ද මේ කට්ටිය ආජන්ටිනාට කැමති නැහැ ස්විට්සර්ලන්ඩ් තමයි සපෝට් කරන්න කියලා. මගේ පොඩි ඩවුට්ස් වගේක් තියෙනවා එදා මැච් එකෙත් ඔක්කොම රෙෆරීස් වාර් රෙෆරීස් ඇසිස්ටන්ට් රෙෆරීස් ඔක්කොම තිබ්බේ මේ කවුද ආජන්ටිනා රෙෆරීස්ලායි දන්නේ මොකද්ද හේතුව කියලා. ඒ කියන්නේ මැච් එකේ ෆ්‍රාන්ස් මැච් එකෙත් ඔක්කොම රෙෆරීස්ලා හිටියේ ආජන්ටිනා වලින්. අපි බලමු මොකද දෙන්නේ කියලා. ඉතින් මම පර්සනලි බිලීව් කරන්නේ නැහැ ඉතින් මැච් ෆික්ස් වෙනවා කියලා මේ වගේ FIFA කමිටි එකේ. ඊට පස්සේ හාලන්ගේ මන් දැක්ක ඩොකියුමන්ට් එකක් මේ හාලන් ඉපදිලා තියෙන්නේ UK වල. he born in UK. ඒ කියන්නේ යට UK passports තියෙනවා සිටිසන් තියෙනවා. හැබැයි මෙයා ඉතින් තාත්තා නෝවීසියන් හින්දා නෝර්වේ වලට මූව් වෙලා තියෙනවා. මගේ තාත්තාත් හොඳ ෆේමස් ප්ලේයර් කෙනෙක්. මැන්චෙස්ටර් යුනයිටඩ් තමයි මෙයා ප්ලේ කරලා තියෙන්නේ. මෙහි මොකද ක්ලබ්ස් තමයි අහන්නේ. ළමයින්වත් අහන්නේ which clubs you are supporting, which football clubs you are supporting. මොකද clubs ගොඩක් famous. අපි ඉතින් ලොකුට ඒක අප්ඩේට් නැති වුණාට. මෙයාගේ වීඩියෝ එකේ පෙන්නවා මෙයා ශ්‍රී ලංකාවේ කරපු තැන කොහෙද හිටියේ මුලින්ම එච්චර ඉතින් ඔය මේ බිග් බෝස් වගේ ලොකු නැහැ මේ උස නැහැ සාමාන්‍ය පොඩි කොල්ලෙක් ඉන්නේ මම වීඩියෝස් දාන්න හාලන් කියලා දෙනවා ඉතින් අපි ආවේ නිකන් නෙමෙයි මැච් එක දිනන්න ආවේ කියලා හරිකේන්ස් බලන් ඉන්නවා බලමු මොකද වෙන්නේ කියලා මැච් එක තව පැය කිහිපයක් තියෙන්නේ ඉංග්ලන්ඩ් ගෙදර යන්න වේද නෝර්වේ first time FIFA World Cup එකක් දිනයිද කියලා බලමු. Okay, cheers. Have a nice day. Bye bye.